සුබම සුබ දවසක් වෙන්නක ප්‍රාර්ථනා කරනවා මගේ ආදරණීය යාළුවෝ වල හැමෝටම. ඉතින් මම ඊයේ දවසේ කතා කරා මේ NPP ආණ්ඩුව මේ වර්තමාන රජයට යම් රතු එළියක් පෙන්වුවා ජනතාව විසින් කියලා. ඉතින් මේ කාරණාවත් කෙසේ කොහොම මේ ආණ්ඩුව බාරගයිද කියන එක අපි දන්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝ විවිධ වූ කතා කියනවානේ දැන් මොනවා හරි දෙයක් වුණාම ඒක නිකන් ඒකට මොනවාම හරි කතාවක් ඒගොල්ලෝ ගාව තියෙනවා. හැබැයි මගේ ආදරණීය යාළුවනේ ඔබට මතක ඇති මේ අපේ අජිත් පොලිසිය පිළිබඳ නිරන්තර පොලිසිය මුදා ගැනීම දේශපාලන මුදා ගැනීම කියන වැඩසටහන යටතේ නිරන්තරයෙන් මේ YouTube හරහා ඔබත් එක්ක සමීප වෙච්ච අපේ අජිත් මහත්මයා කියලා කියන්නේ මේ NPP ආණ්ඩුව බලයට ගේන්න ඉතාම සුබවාදී විදිහට කටයුතු කරපු කෙනෙක්. හැබැයි මොකද මට මතකයි හැබැයි ඒ කාලේ එයත් එක්ක නිරන්තර සම්බන්ධතා තිබුණා. ගොඩ දෙනෙක් ෆෝන් ආන්සර් කරා. ඒගොල්ලෝ පණිවිඩ දුන්නා. එහෙම තිබුණානේ. හැබැයි මේගොල්ලෝ බලයට එනවත් එක්ක මේගොල්ලොන්ට මොකක් හරි ලෙඩක් බෝ වුණා. මේ NPP එකේ ආණ්ඩුවේ බොහෝ දෙනෙකුට. ඉතින් ඒක මේ අපේ අජිත් මහත්මයා පැහැදිලිව විස්තර කරනවා. මෙන්න මේ විදිහට බලන්නකෝ. එයාගේ වීඩියෝ එකක් ඇතුලේ ගොඩක් කතාවක් තියෙනවා. නමුත් මම මේ පොඩි කොටසක් ගත්තා. ඒකේ තියෙනවා එයා කියනවා මේ ආණ්ඩුවට මේ ගමන යන්න බෑ. ඔයාලගේ ওই මහාන් තත්ත්වකම් උද්දච්චකම් මේ ඒවා නැති කරගෙන මිනිසුත් එක්ක එකතු වෙන්න ඕන කියන කාරණාව පැහැදිලිවම ඔහු මේ NPP ආණ්ඩුවට කියනවා. ඉතින් ඒවත් ගණන් ගන්නේ කොහොමද කියන අපි දන්නේ නැහැ. ඇත්තටම හරි කනගාටුදායක සිද්ධියක් ඒක. ඉතින් අපි බලමු මේ මහත්මයාගේ ඒ ප්‍රකාශය කොහොමද කියන එක. පොඩි ටොක්ක්ක් කනලා කලින් ඇදලා කියලා දුන්නා මෙන්න මේ පාරේ යන්න ඕනේ. මොකද ඕගොල්ලන්ගේ තියෙන උද්දච්චකම ඕගොල්ලන්ගේ තියෙන ජනතාවත් එක්ක ගනුදෙනු නොකරන එක ජනතාවත් සමග සහසම්බන්ධයක් තියෙන කොමියුනිකේෂන් එක අදහස් වමාරු කරගන්න එක මේ වගේ තොරව ඕගොල්ලන්ට යන්න බෑ. එහෙම කියලා තමයි අර ඔය ඊයේ ප්‍රාදේශ සභා ඡන්දේ පාවිච්චි කරේ. ලස්සන වැඩේ තමයි අපි කතා කරාට කතා කරන්නේ නැහැ. ඒ ඇමතිවරු කවුරුත් කතා කරන්නේ නැහැ. හරි පුදුමයි. දැන් මාධ්‍යවේදියෝ විදියට අපිට කතා කරලා යම්කිසි තොරතුරක් ආයතනික ප්‍රශ්නයක් මේ ප්‍රශ්නෙට විසඳුම මොකක්ද කියන කතා කරන්නවත් කිසිම ඇමති කෙනෙක් කතා කරන්නේ නැහැ. ඇත්තම කතන්දරේ මිනිස්සු කියන එක 100%ක් ඇත්ත. එහෙමනම් මොකක්ද ඒ අය කරන දේශපාලනය? මේක හදා නොගත්තොත් තත්ත්වේ බරපතල වෙනවා. ඉුවේ වහාම කී පොයින්ට් වෙනස් කරන්න කියලා. NPP එකේ සමහර අය ඉන්නවා ඒගොල්ලෝ Tamanට තියනවා නම් ජනතාව කතා කරනවට අකමැති. එහෙමනම් තියෙන්නේ හොඳම වැඩේ දේශපාලනය දෙන එක නෙවෙයි. හතර වටේට තාප්පයක් බැඳලා හොඳ තලි උස ගේට්ටුවක් දාලා තාප්පෙත් බඳින්න ඕන අඩි 5යි අඟල් 6ට වැඩි උස බැඳලා තඩි ගේට්ටුවක් දාලා තඩි බල්ලෝ දෙන්නෙක් හදලා ඉබ්බෙක් දාලා ගේ ඇතුළට වෙලා හිටියනම් හරි. මොකද මිනිස්සු කතා කරනවට අකමැති නම් කල යුත්තේ ඒකයි. එහෙම නැතුව දේශපාලනයට ඇවිදින් තමන්ගේ තාන්න මාන්න කවුරු හෝ කෙනෙක් එහෙම ජනතාව කතා කරනවට මාධ්‍යවේදියෝ කතා කරනවට අකමැති නම් දේශපාලනයට නොයා ඒගොල්ලොන්ට තියෙන හොඳම දේ තමයි ඒක. ඉතින් එතුමා කියන කතාව ඇත්තනේ. දේශපාලඥයෙක් කියලා කියන්නේ මිනිස්සු අතර ඉන්න ඕනේ පුද්ගලයෙක්. දැන් නිකමර හිතනවා මට නිකන් කටුස්සාගේ කරේ රත්තරන් බැඳා වගේ දෙයක් වුණාවද්ද? එහෙමද මේගොල්ලෝ උනේ? දැන් හිතන්නකෝ අර නිකමර කතාවට කියනවා යකඩ මලට ගුල්ලෝ ගහවනම් හාල් මල්ල ගැන කවර කතාවද කියලා නේ. ඉතින් දැන් මේ මහත්මයා වගේ උදවියත් එක්කත් සම්බන්ධතා නැහැ කියලා ප්‍රසිද්ධ ප්‍රකාශ වෙනවා නම් මේ සමාජෙට ඉතින් අනේ මේ ඡන්ද දීපු උදවිය ගැන කවර කතාවද නේද? දැන් මේ අජිත් මහත්මයා කියලා කියන්නේ ලොකු වැඩක් කරපු කෙනෙක්. හැබැයි ඔන්න අවසානට ඇවිල්ලා මාධ්‍යයට යම් අදහසක් දෙනවා. ඔයගොල්ලෝ නිහතමානී නෑ. මිනිසුත් එක්ක සහසම්බන්ධතාවය නෑ. අර කමියුනිකේෂන් එක නෑ. දේශපාලඥයෝ විදිහට ඔයගොල්ලෝ තනි වෙලා නිකන් වෙනම ගමනක් යන. ඔයගොල්ලෝ හොඳයි. ඔයගොල්ලෝ වැය ශීර්ෂ වලින් ගොඩාක් දේවල් කප්පාදු කරගෙන තමන්ගේ තියපු ගොඩාක් දේවල් වාසි
අයින් කරගෙන පෙට්‍රල්ද වාහනද ගොඩාක් දේවල් අඩු කරගෙන පඩි ගන්න එක ගොඩක් අඩු කරගෙන ඔයගොල්ලෝ ගමනක් යනවා. හැබැයි මිනිස්සුත් එක්ක සහසම්බන්ධතාවය නැහැ. මිනිස්සුත් එක්ක තියෙන කමියුනිකේෂන් එක නැහැ. දේශපාලඥයා සහ පුරවැසියා අතර තියෙන සහසම්බන්ධතාවය නැහැ කියන කාරණා තමයි මේ කියන්නේ. ඒ තුල ඔබ නිකන් උද්දච්චයි මහාන් තත්වකමින් ඉන්නවා කියලා මේ සමාජය මතයක් ගොඩනැගිලා තියෙනවා. දේශපාලඥයා කෙනෙක්ට එහෙම ගොඩනගින්න බෑ. දේශපාලඥයා ඉන්නෝනේ මිනිස්සුත් එක්ක. මොකද ඔතන දේශපාලඥයා කියලා කියන්නෙම හැමෝටම යන්න බෑ. පාර්ලිමේන්තුවට, පළාත් සභාවට, ප්‍රාදේශ සභාවට, නගර සභාවට, මහනගර සභාවට යන්න බෑ. ඒක නිසා සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්න ගැටලු විසඳා ගැනීම සහ ඒ පිළිබඳව සාකච්ඡා කරන අනපනත් සදැනීම හොඳයි. යම් නියෝජිත පිරිසක් රටේ පුරවැසියෝ එකතු වෙලා ඔයගොල්ලෝ යන්න මෙතන ගිහිල්ලා හරි දේ කරන්න රටේ පුරවැසියා වෙනුවෙන් කියලා පත් කරලා තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝ රටේ පුරවැසියෝ වෙනුවෙන් උඩට ගිහිල්ලා අවසාන නිකන් කඩුස්සය කරතරම් බැඳා වගේ නිකන් එන ලයින් එකක් දීගෙන ඉන්නවා නම් ඒක දේශපාලඥයෙකුට ගැලපෙන කතාවක් නෙමෙයි. එහෙමනම් අදිත් මහත්මයා කියනවා වගේ පැහැදිලිවම ඉතින් අර ලොකු තාප්පයක් ගේ වටේ බැඳගෙන මිනිස්සු එක්ක ගැවසීම සහ කතා බහ කිරීම අයින් කරලා ඔයගොල්ලෝ දේශපාලනයෙන් අයින් වෙලා ඔයගොල්ලෝ වෙනම මොකක් හරි මගුලක් කරගෙන ඉන්න. හැබැයි දේශපාලඥයෝ කියලා කියන්නේ එහෙම නෙමෙයි. මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට අහුම්කම් දෙනවා. මිනිස්සුන්ගේ ජීවිත පිළිබඳව අවබෝධයක් ඇති කර ගන්න ඕනේ. ඒ කිසි දෙයක් නැතෝ නිකන් ඔයගොල්ලෝට හිතුව මතේ ගමනක් යන්න උත්සාහ කරන්න එපා. ඒක රට ජනතාවට සුබවාදී නෑ. එහෙම වුණොත් එහෙම මේ ගමන අනිවාර්යයෙන්ම මගදී ඔයගොල්ලෝ නතර ගන්න සිද්ධ වෙනවා කියන කතාව තමයි මේ මැතිවරණයේ ප්‍රකාශය තුලත් ඔබට මේ ඡන්ද ප්‍රකාශ කිරීම තුලත් ඔබට පැහැදිලිව තියෙන්නේ රතු එළියක් දක්වලා. ඉතින් ඒකට සංවේදී වෙන්න දැන්වත් තේරුම් ගන්න. ඇවිල්ලා මාස 5ක් වෙන්නේ. ඉතින් තව ගමනක් තියෙනවා. දුක් ගමනක් යන්න පුළුවන්. ඕගොල්ලෝ ගැන විශ්වාසය තියෙනවා. හැබැයි විශ්වාසය කඩ කර ගන්න එපා. මේ විදිහට මිනිස්සුන්ගේ දේවල් වලට ඇහුම්කන් නොදී අනික තමයි බලන්න මේ වෙද්දී මිනිස්සුන්ගේ ජීවිත මහපාරේ නිරන්තරයෙන්ම මරණයටපත් වෙනවා කිසිම වගකීමක් නැතුව. ඉතින් ඒවට අවසානට ප්‍රතිඵලය ඇවිල්ලා කුඩු ගංජා වලට හරි මොකක් හරි මද්ද ව්‍යාපාරයකට බැර කරලා නිකන් ඇඟ බේරා ගන්නවා එකක් අපිට පේනවා. ඉතින් එහෙම වෙන්න බෑනේ. දැන් හිතමුකෝ අපි දැන් අර මේ මෑතම වෙච්ච සිදුවීම තමයි අර පාරතු ගාන කම්කරුවෙක්ගේ ජීවිතයට වෙච්ච හානිය. මහදවල් කරන දෙයක් නේ. ඒක මහදවල් මහා පාර මැද ඒක නිකන් චිකාගෝ පන්නේ වැඩක්නේ කරලා යන්නේ. ඒක මහා තිරිසන් ගණේ වැඩක්. එතකොට දැන් අවසානට ඇවිල්ලා මාධ්‍ය ප්‍රකාශලා එළියට දානවා මේගොල්ලෝ කුඩු වික්කා අම්මා කුඩු වික්කා මෙයාත් එක්ක සම්බන්ධ වුණා වගේ. දැන් සාමාන්‍යයෙන් අපි දකිනවා ගම් වල කුඩු බිස්නස් හරි මොනවා හරි දෙයක් කරන උදවිය නිකන් ඔහොම මේ පාරතොක් ගා මේ මිනිසුන්ගේ ජීවිත ගත කරන්නේ නැහැ. උන් ඊට වැඩි තැනක ඉන්නවා සිගරට් එකක් ගාගෙන නිකන් ෆුල් කිට්ටක් දාලා ඒගොල්ලෝ නිකන් අර බයිසිකල් එකකින් ඒගොල්ලෝ වෙනම සැපවත් ජීවිතයක් ගත කරනවා తాවකාලික වුණත්. ඒක තමයි මේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය සහ ඔය මොනවා හරි මත්පැන් ව්‍යාපාරය කරන උදවියගේ තත්ත්වය. හැබැයි අනේ අර කොල්ල පාරතු ගාඩි ඉන්නේ. ඌ මොන බඩගඩිත්වක් විකුණුවාටද මං අහන්නේ. එහෙම උඩ ලාභ නැද්ද? දැන් ඔබ දන්නා මත්ද්‍රව්‍ය කියලා කියන්නේ හොඳ ලාභ ලබන ව්‍යාපාරයක්. ඒගොල්ලෝ ගත්තාම ඒක නොගැලපෙනවා තමයි. රටේ නීතියට පටහැනුනොත් ඒව ලාභ ලබන විදිහට තමයි හැදිලා තියෙන්නේ. විකුණන එක නම් අනිවාර්යෙන්ම ඒකේ යම් ලාභයක් ලබනවා නිරන්තරයෙන්ම නිකන් ඉඳලා. ඉතින් ඒක නිසා ඉතින් ඒ වගේ බර කරලා නිකන් කෙටියෙන් නිකන් සැහැල්ලුවෙන් තකලා මිනිසුගේ ජීවිත නිකන් බලන්න දාලා දාපු ගතියක් අපිට පේනවා. ඉතින් මෙතන මේක හරියන්නේ නැහැ. දඩි නීති ගෙන යුතුයි. රටේ පුරවැසියාගේ ජීවිත ආරක්ෂා කළ යුතුයි. ඒ වගේම තමයි රටේ මිනිසුන්ගේ ප්‍රශ්න වලට ඇහුම්කන් දීලා මිනිසුත් එක්ක එකතු වෙලා ගමනක් යනවා නම් හොඳයි කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. ඉතින් මේ අජිත් මහත්මයා කියනවා වගේ මෙහෙම යන්න බෑ. මිනිසුත් එක්ක එකතු වෙලා මේ ගමන යා යුතුයමයි කියන එක රටේ පුරවැසියෝ මේ වෙද්දින් ඔන්න පණිවිඩයක් දීලා තිනවා. ඒකට අනුව කටයුතු කරනවා නම් හොඳයි කියලා අපි නැවතත් අපේ ජනාධිපතිතුමා ඇතුළු අගමැතිතුමිය ඒ වගේම මේ ඇමති මණ්ඩලය මේ හැමෝටම ප්‍රාදේශ සභාව වලටපත් වෙච්ච හැමෝටමත් කියන්නේ එහෙම වෙනවා නම් හොඳයි. මොකද අපි දන්නවා මේ ගමේ ඉන්න සමහරලාට මේ NPP සහ JVP වල හිටපු උදවියට සමහරලාට වෙනම කතන්දරයක් තියෙනවා නිකන් උඩින් යන ලයින් එකක් තියෙනවා. ඉතින් බහින්න මහ පොළොවට බහින්න එකල මහ පොළොවේ අඩිය තියන්න. එතකොට ඔබට තේරෙවි මිනිසුත් එක්ක මේ ගමන යන්න ඕනේ කියන කාරණාව. නැත්තම් ඉතින් ගමන කෙටි කියන එක තමයි කියන්න තියෙන්නේ. ඉතින් ගිහින් එන්නම්. අපි මේවා කියන මම දායක සභාවටම හිතව ගන්න එපා. උඩ ඉන්න එපා. බහින්න බැස්සාම පස්සේ තේරෙනවා. හොඳේ. එතකොට පේනවා මිනිස්සුන්ගේ එක ගැටනකොට දහඩිය සුවඳ අඳනකොට තේරෙනවා. මොකද ඔයගොල්ලෝ දහඩිය සුවඳ අඳලා හොඳට හිටපු මිනිස්සුනේ. ඇයි එකපාරට මොකද මේ උනේ? ඇයි? මොකද්ද මේ විපත්තිය? එහෙම වෙන්න එපා. හොඳේ. මිනිස්සුන්ට ලැබෙනකොට දේවල් නිහතමානී වෙන්න. මිනිසුත් එක්ක තව තවත් එකතු වෙන්න. එතකොට තමයි මේ ගමන් සාර්ථක වෙන්න, රටක් දියුණු වෙන්න ප්‍රධාන කාරණා බවට පත් වෙන්නේ කියන කතාවක් කියනවා. ඉතින් ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සම්මා සම්බුදු සරණයි.